කියන ඉවරයි. ඔයාලට පේනවද? හදනවා. පාර හදන ගමන් තියෙන්නේ. හරියට. Hi guys, ඔන්න එහෙනම් කලින් වීඩියෝ එකේ ඉතුරු කෑල්ල ඉතුරු කොටස කෑල්ල කියන්නේ හරිය නෑ නේද මේ බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා මේ අදහසක් නැහැ තාම ඉස්සෙල්ලා කෑල්ල කරද්දී නම් අදහසක් තිබ්බා මෙතන දෙන්න දැන් ඊළඟ කොටසට අදහසක් නැහැ ඉතින් මේ එද්දි ලස්සන පාරක් දැක්කා මේ ඇත්තටම අර කනත් ඇතුලේ මේ ඊට වඩා දේවල් තියෙනවා බලන්න මොකද මේ සෑහෙන ලොකුයි මේ ඒ වුණාට වැඩේ තියෙන මම මේ බයික් එකේ රවුම් ගහන ඉන්න බයික් එක තැන නතර කර යන එක පොඩ්ඩක් අවදාන. ඉතින් මේ මට හිතුණා මේ ලස්සන පොඩි පාරක් තිබ්බා කාපට් පාරක සෑහෙන කාලෙකින් ගියේ. මේ ඔක්කොම වැට්ට යන්න එන්න ඉතින් තනිකර තඩි ගල් අල්ලපු පාරවල්. ඉතින් මම හිතුවා මේ කාපට් පාර දිගේ චුට්ටක් යන්න. පාලුපෙන් ගත්ත බයික් එකේ ඉඳලා බැටරිය ඇත්තට ප්‍රශ්නයක් වෙන්නේ ගන්න. ගිහලා බලමු. දැන් ගෙදර යන ගමන් මේ බඩු වගේක් ගන්නත් තියෙනවා ඒ ටික ගන්නත් ඕනේ. කාපට් පාර ඉවරයි. උනාසයි මාන තේ මණ්ඩියක්ද මන් දන්නේ. තමයි පාවොෂ් එක. මේ පැත්තේ නම් මේ තනි කියලා තියෙනවා ටිකක්. කලමනදී බස් රූට් එක නම්බරයක් කොහේ යනවද දන්නෙත් නැහැ. පල්වාවේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මම දැන් කාපට් පාර ගන්න කියලා හිතාගෙන අර පැත්තෙන්ම ගියා නම් ඉවරයි වගේ. ඊයේ රෑ මේ වැඩේලෙන්දී වැටුණා බයික් එක වැටිච්ච පාර බයික් එකත් මොකක් හරි වෙලා මේ සත්‍යයක් කියනවා නේ තරස් කරලා මොකක් හරි මැදෙනවා. පාරකට වැටුණා බලමු අපි. අපිට ලොකේෂන් එක දාගෙන ඉන්නේ. ඒකට දාගත්තේ මේ පැත්තට මම දැන් ට්‍රෑම් එකක් කරනවා මම දැන් මේ ට්‍රෑම් එකකට පාරවල් තියෙනවා. දැන් නතර කරලා දාන්නේ
දන්නේ ට්‍රෑම් යනවා ඇති කියලා. පාර හදන ගමන් තියෙන්නේ අනිකරම් පාර වහලා තියෙන්නේ. මොකක් හරි මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා තමයි සෑහෙන්න මේ වැඩ බින් තියෙනවා. මගේ නම් මොකක් හරි ලොකු දෙයක් හදනවා. මේකත් දන්නේ අපි අර පැත්තෙන් යද්දි මේ උඩින් පේනුනේ එන වීඩියෝ එක. ඒකත් බැලුවා නැත්නම් ගිහිල්ලා බලලා මේකට සෙට් වුණා නම් මං හිතන්නේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක බලන්නේ සක්සස් ඇති. ඉතින් මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න සෙට් වෙලා ඉන්න අපිත් එක්ක. උඩ පේනවද දන්නේ නැහැ කැමරාවට මේ හයිවේ එකේ පාරවල් තියෙන පාලම්. පාරක් දැක්කා බලන්න. අපි යන සුපර් මාකට් එකකට වගේ වැටෙන්නේ. ගිහිල්ලා බලන්නත් හිතෙනවා. යන්න බලන්න. හිතා ගන්න බෑ කොහෙට යයිද කියලා. ඒකට ගිහිල්ලා බලන්න පොඩි ආසාවක් තියෙනවා බලන්න. ගිහිල්ලා ඒ පාර නිකන් හරි අමුතුයි. තනිකර මේ ඇතුලක් වගේ තියෙනවා දෙකේ. මේ ජීවිතය පස්සේ යන්නේ. ලබල. මීටර් 500 කියලා දාලා තියෙනවා. පුස් සයිකල් වලට එහෙම යන්න බෑ කියලා නම් දාලා නැහැ. මොකද දාලා නැහැ අපි ගිහිල්ලා බලමු. මොකල්ලේ අපේ දානවා ඒ පාරක යන්නේ වැඩේ පාරක යන්නේ. මේ පාලමයට තියෙන තනියම. පාර. බයිසිකල් තියෙනවා, පාරන බඩු තියෙනවා. පංචිකාවත් වගේ ඒරියා එකක්ද බලන්න. මොලක්ද? සපත්තු තියෙනවා, ගිටාර්, මොනෝපාත්. අනිකන් මේ අපි ඇවිල්ලා තියෙන ඉවර වෙන වෙලාව. සපත්තු තියෙනවා.
ආය අනිත් පැත්තට. මම හිතන්නේ අපිට මේ පැත්තට ගිහිල්ලා ගෙදර යන්න පුළුවන් වෙන පාරකට හම් වෙයි කියලා. තව ඈතට යන්නේ. අපි නිකන් රෝඩ් සයිඩ් එකෙන් දාගෙන යනකම් බලාගෙන යනවා තියෙන්නේ. wheel grinder joystick dia helmet sepatu ඔයාලට පේනවනේ අර හැබැයි එතනට ආරෝපේ වටිනවා මේ මම හිතන්නේ දැන් ඉවර වෙන වෙලාව බලමු පස්සේ දවසක ආයෙත් මම හිතන්නේ මීට වඩා කට්ටිය ඇති මෙතන මේ පාර දිගටම ෆෝනුත් තියෙනවා අතන මේ පරණ කැඩිච්ච ෆෝන් මම දන්නේ සෑහෙන වටුවක් ඇති ඒ කියන්නේ ඔක්කොම මේ මම හිතන්නේ යූස් කරපු අතීත ඕනෝ පාත්යක් එහෙම තිබ්බා හොඳ අලුත් පිටව වගේ එකක් මේ කීයද කියලා අහන්න ගෙන මම හිතන්නේ ෂුවර් එකට 100ක් 120ක් වගේ ඇති මේ පැත්තෙන් නම් තමයි අපි ආවේ අපි ආපහු ආරෝහණ යනවා Google එකේ යක්ක ගෑ ගහනවා තේරෙන්නේ නැහැ කිය මාත් මේ කියෝනේ යන්නේ හොඳයි ඒ පාරට ආරෝප එක මේ කොහෙද කියලා නම් දන්නේ නැහැ නමක් ගමක් ඉන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ දැන් මේ යන පාර මතක තියාගෙන තමයි එන දවසක එන්න ඕනේ ඉස්සරහත් මම මේ සුපර් මාකට් එකකට තමයි ලොකේෂන් ගන්නේ බලමු අපි ගිහිල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා මේ බලන්න ඕනේ කැමරාවේ රෙකෝඩ් වෙනවද කියලා මේ ස්ටෝරේජ් මදි උඩ ඉඳි තිබ්බා ඒක බලලා හිටන අපරාධ කාර්යයේ දුකින් මගෙන්නක මේ ස්ටෝරේජ් පොඩි ප්‍රශ්නයක් ආවා ඒකෙන් හින්දා මේ ඕගොල්ලන්ට කලින් දාපු වීඩියෝ කරපු ටිකක් මේ ඩිලීට් කරා ඒ ටික ඕගොල්ලෝ මම හිතන්නේ බලලා ඇති දැනුත් බලමු ආයේ මම වටේ යටින් ඉස්සුන්නේ වමට තමයි තිබ්බේ ඉස්සරහා කියලා පෙන්නනවා අර පේන්නේ සුපර් මාකට් එක බයික් එක යන්න පුළුවන් නේද සුපර් මාකට් එක කියලා පේන්නේ නැහැ නේද
ඕනේ ඉතින් අතුන්ට දාන්න නම් මේක සුපර් මාකට් එකක් කිව්වොත් සුපර් මාකට් එක යන්නේ මම හිතන්නේ මේක ඔලප්ප පොඩි බයි කොහොමද මේක අඩි දාර මොකක්ද හිතුවට එතනට යන්න පුළුවන් කියලා බයික් එක අරගෙන යන්න බැරි පාටක් තියෙනවා. ඉතින් මේ අවාසනාවන්ත ලෙස එතනට අද අපිට යන්න බෑ. ඉතින් අපි මේ බලමු දැන් අපේ ගෙවල් පැත්තට ගිහිල්ලා බඩුවකයක් තියෙනවා ඒ ටික ගන්නත් ඕන. අපිට මේ කෙලින් පාරෙන් යන්න පුළුවන් කියලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න මම නැත්තම් නෑ කරගන්න මේක දිගටම බෝරින් වෙනවා මේක. ඒක නිසා මම මේ වීඩියෝ ඔයගලන්ට ආයි ලස්සන තරම මොනවා හරි දෙයක් දැක්කොත් ඒක ඔයගලන්ට මම පෙන්නන්න. එහෙනම් සෙට් වෙලා ඉන්න. යන්නත් එතනවා තව ට්‍රෑම් එකක් වෙන නතර කරා මේ හෝල්ඩ් එක මට ඔයාලට කියන්න බැරුණා අතන මේ ඉස්සෙල්ලා පොළගාවෙන් යද්දි මේ ලංකාවේ කෙනෙක් හිටියා මම එයාගෙන් අහුවා මේ වීඩියෝ කරලා දාන එක හරියට එන කැමති වෙනවා කියලා කියන්න ගන්නෑ මේ බයික් එක යන්න පුළුවන් අතුලට බයික් එක යන්න යූරෝ 1ක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අතුල වෙන්න මේ බයික් එකත් අරන් යන්න පුළුවන්. ඒ වුණාට මේක ඇතුළ මේ වෙලාවේ සෙනග ඉන්න හින්දා ටිකක් බයික් එක අරන් යන්න කරදරයක් වගේ වෙයි කියලා මම කිව්වේ. ඒකින්ද ඉතින් මම ආයෙ ගියෙත් නෑ. හැබැයි එතන මම හිතන්නේ යන්න වටිනම දැනන් සෑහෙන්න බඩු තියෙනවා. මේ සුපිරි පොලක් කියලා කිව්වේ බලමු අපි. ආයෙ වෙන දවසක මේ යා ඒ ගෙදරින් එළියට බහැපු ගමන් පේන කෙලින් මේ මාලිගාව තියෙන ඉස්සරහ කෙලින්ම පේනවා. මම හිතන්නේ මේ පාරේ දෙලින්ම ගියාම අපිට එතනට යන්න පුළුවන්. මේ බෙල්ලිම හින්දා හෙවණක් වටනවා මාර විදියට පොල්. වෙලාවක දැම්මේ මේ ඇත්තටම හැරුවේ අවශ්‍ය දෙයක් කරන්න නෙමෙයි. ගෙදර යන පාර නේ බලන්නකෝ මෙතන ඉස්සරහා ලස්සන. පේනවද දන්නේ මේ ලස්සන මේ බිල්ඩින් එකක් හරි මොකක් හරි එකක්. ඒක කෙලින්ම පේනවා.
ඊට පස්සේ මේ දෙපැත්තෙන් ලස්සන එකම වගේ බිල්ඩින් එකක් තියෙනවා. මම පාර පොඩ්ඩක් මැද්දට කරගෙන යන්න හප්පයයි දන්නේ. බලන්නකො ලස්සන නේ. සුපිරිය ඒතර. ෆොටෝ එකක් අය ගන්න අමාරු. ෆොටෝ එකක් අරන් යන්න මෙතන. නේ මට ගන්න ඕන පාර මැද්දේ. යන්න පුළුවන්ද දන්නේ නැහැ. අර මේ ඔයගොල්ලන්ට මතකද දන්නේ අර උඩින් පැතලියට පෙවුණු අර නිකන් ත්‍රිකෝණය වගේ තිබ්බ බිල්ඩින් එක තියෙන මගේ දකුණු අත පැත්තේ මේ වෙලාවේ පිටිපස්සේ. දකුණ නෙමෙයි මේ ඔව් දකුණු අත පැත්තේ. දැන් නම් මේ අදන සෑහෙන රස්නේ දැන් නම් ප්‍රවාහය 12කටත් වෙයිලා තියෙනවා. මොනවා හරි කඩයක් හම්බුනොත් එහෙම මොනවා හරි බොන්න ඕන. අද ඉරිදා සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට මේ ඔක්කොම වහනවා. මේ කඩවල් ඔක්කොම වහලා තියෙන දැන් මේ ටයිම් එක. බලමු ඉස්සරහට තව ඒ වගේ තැනක් හම්බුනොත් එහෙම මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මගේ මේ පැත්තේ මේ තියෙන මේ බිල්ඩින් එක බලන්නකො. එච්චර මේ ලස්සන බිල්ඩින් තියෙන ගමන් මේක කොහොමද මම දන්නේ මේ තීන්තක්වත් යල්ලා මම හිතන්නේ 7-8 අවුරුද්දක. මේන්ටේන් කරන්න නැති පාටක් තියෙනවා. මේ මෙතන මේ බුදුන් හදිසිකාරයන්ට යන්න දෙන්න ඕනේ. මම මේ රවුන්ඩ් අවුට් එකට ඇවිල්ලා තියෙන මීට කලින් ඒ ඇවිල්ලා නම් හොඳින් ගිහිල්ලා නැහැ අතරම වුණා. මොකද මේ රවුන්ඩ් අවුට් එකේ පාරවල් 10ක් තියෙනවා රවුන්ඩ් අවුට් එක. ඒ කියන්නේ 4 මං හන්දිය, 5 මං හන්දිය, 6 මං හන්දිය. මොකද ඊට පස්සේ කොහරි පාරවල් 10ක් තියෙනවා. සාඩි රවුන්ඩ් අවුට් එක. මම හිතන්නේ මට අද පාර හොයන්න මේක වටේ රවුන්ඩ් එකක්වත් ගහයි. බලමු මේ පාර.
පාරට හැරවුවේ මොකද මේ කෙලින්ම ඔයගොල්ලන්ට පේනවද දන්නේ අපේ සුදු පාට ගේ ගාව තියෙන අර මේ කාසල් එක වගේ ඒක වගේ පොඩි පෙනුමක් තියෙන්නේ බලමු ඉතින් මම මේ වැඩ ඇරලා ඉන්නේ මෙතන පාරෙන් තමයි. මම හිතුවේ අදත් මේ අර පාටේ වට දෙකක්වත් ගහන්නයි කියලා පාරක් හොයන්න. එහෙනම් ඉස්සරහට සෙට් වෙමු. බල් ටිකක් ගන්න කියනවා ගෙදරට. මම ඒ ටික පෙන්නන්නම් මේ ඉස්සරහට ඉතින් විශේෂම මොකොත් නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙන දේවල් මම තමයි කියන්නේ. පාරේනවා. ඉතින් මේ මගදී ලංකාවේ කඩයක් හම්බෙලා වරුට ගත්තා. හදිසියෙම ගත්ත කැමරාව අමතක වුණා කැමරාව හයි කරගන්න. ඉතින් මේ වරුට වෙන්නන්න පුරාවට ඉස්සරහට ගිහින් पेमेंट එක යන්නේ ට්‍රැෆික් එක වැඩි හින්දා මේ යන්න බෑ නැත්තම් පාර. ඉතින් ඉස්සෙල්ලා මේ අර තඩි ගල්ලල්ලෝ පාරක දාගෙන ආවා වලකට වැටුණා වීඩියෝ එක ඕෆ් කරන්න ගිහිල්ලා. වලට වැටිච්ච පාර හැන්ඩල් එකත් එක්ක ඇද වෙලා තියෙන්නේ මේ දැන් මොකක් හරි වුණා. ඒකට හිතා ගන්න මේ බයික් එක යකඩ කැලේ ටික ඇද වෙන්න තරම් මේ වලකට වැටුණා කිව්වහම පාරෙන් දාන්නේ නැහැ නැත්නම් අර පැත්තෙන් පේමන්ට් එකෙන් එළියට දාන්න ගියාම අමාරු වෙනවා. ඉතින් ගත්තේ කුකුල් මසුයි මස් ගත්තා තව කෑල්ලි මිරිස් ටිකුයි උණු කුඩුයි සෝයා මීටුයි නෙස්ටමෝල් එකක් ගත්තා මයික්‍රෝ එක වෙලා ඉන්නවා. මේකට ගියා යුරෝ 15ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් 300ට හදලා බලන්නකො 10ට 3500 4500ක් විතර ගියා. ලංකාවේ බයිසිකල් කාරෙන් වඩා දරුණු මේ බයිසිකල් කාරයෝ තේරෙනවනේ යන ඉතින්
ටයිම් එකත් අවුල් ඉරිදාවක් මම හිතන්නේ දෙකට විතර ඇති වෙලාව අද හවස වැඩ බයික් වලට නම් මගේ මේ දවස්වල සෑහෙන නපල මොකද කලින් බයික් එක ගන්න දැන් ගිය සතියේ ආයේ මේ සතියේ මේක ගත්තා දැන් ඊයේ රෑ ආයේ වැටුණා මේ මෙතන පොඩි මේකක් වුණා ඊයේ වැටලා මේ ගියර් කන්ට්‍රෝල් එකේ ඊට පස්සේ දැන් ආයේ අද මේ වලකට වැටලා යන්න ගත්ත උනා සෑහෙන නපල දවස් ටිකක් යන බයික් වලට ඉතින් එහෙනම් ඔයගොල්ලන්ගේ සමුගන්න හදන්න නෑ ස්තුතියි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එන ජය ආයෙ හැමෝම තව වීඩියෝ එකකින්